හායි මම සසිනි මම කළුතරින් තමයි ටීචර් ක්ලාස් එකට ජොයින් වෙන්නේ. ටීචර්ගේ ක්ලාස් එකට එන්න උනන්දුව තව තවත් වැඩි වුණේ ඇත්තටම ටීචර් හදපු ටොපර්ස් දැකලා. මට ඒ ලෙවල් කරනකොටම ඒ ලෙවල් එක්සෑම් එක කරන අතරතුර ඉඳලම තමයි ආසාව තව තවත් වැඩි වුණේ. එතකොට එන්න විදියක් තිබ්බේ නෑ. මොකද මම එක්සෑම් එක ඉවර කළේ නැති නිසා එක්සෑම් එක ඉවර වෙච්ච ගමන්ම මම ටීචර්ට කෝල් එකක් අරගෙන කිව්වේ ටීචර් මම කළුතරේ ඉඳලා ටීචර් ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද එන්නේ කියලා. මොකද මම කඩවතර යන්නවත් දන්නේ නැති නිසා මම එච්චර දුරකට ගිහිල්ලා නැහැ. මොකද මට හැමෝම වගේ කිව්වේ මෙච්චර කෝසස් පහු කරගෙන ඇයි ඔච්චර දුරට ක්ලාස් යන්නේ. එතකොට මම කිව්වේ ටීචර් බ්‍රෑන්ඩ් එකක් නිසා තමයි එක තැනක ක්ලාස් කරන්නේ. මම ටීචර් කොහේ හින්දියා ටීචර්ව හොයාගෙන යනවා කියන තැන හින්දියා. ඒ වගේම මම මේ ගත්ත තීරණය කවදාවත් වැරදි නැහැ. නිවැරදිම හරිම තීරණේ අරගෙන තියෙන්නේ කියලා මට 100%ක් ඕන තැනක රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන්. ඇත්තටම මගේ පෙර පිනකට තමයි මට මේ වගේ ක්ලාස් එකක් මුණ ගැහුනේ සහ මේ වගේ ටීචර් කෙනෙක් හම්බ වුණේ. ඇත්තටම මට මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම ගුරුවරිය කියලා කිව්වොත් මම නිවැරදි. මොකද මම වැටිච්ච තැන්වල මට නැගිටින්න ශක්තිය සහ මොටිවේෂන් එක උනේ මගේ ටීචර්. ඒකට මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මම බැහැ කියලා අත්හැරපු හැම තැන්වලදීම ටීචර් මට හයියක් වෙලා සසිනියා ඔයාට පුළුවන්. සසිනියා තමන්ව විශ්වාස කරන්න. තමන්ගේ ආත්ම ශක්තිය වැඩි කරගන්න. තමන්ට පුළුවන් කියලා හිතුවොත් තමයි ඒ දේ කරන්න පුළුවන්. කවුරු පුළුවන් කිව්වොත් තමන්ට ඒ දේ කරන්න බෑ. තමන්ව විශ්වාස කරේ නැත්තම් කියන එක. ඇත්තටම ටීචර්ට පළවෙනි දවසේ ඉඳලා අවසාන දවස් වෙනකන් හැම ළමෙක්ටම ක්ලාස් එක ආසම ක්ලාස් එක කරන්න පුළුවන් වුණා. මොකද ටීචර් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම තමයි ටීචර් කියලා දෙන දේවල් හොඳටම මතකෙ හිටිනවා. ඇයිද කියන්න මමවත් හරියට තාම දන්නේ නැහැ. ඒ වගේම තමයි ටීචර්ගේ රෙසිපීස් ගත්තත් ඒවා මාරම පර්ෆෙක්ට්. මොකද ටීචර් කොහෙන්වත් උපුටාගෙනවත් නැතුව ටීචර්ම තනියෙන් එක්ස්පෙරිමන්ට් කරලා හොයාගත්ත රෙසිපීස් තමයි ළමයිට දෙන්නේ. ඒක බැච් එකෙන් බැච් එකට අලුත් කරනවා. මොකද ටීචර් එක බැච් එකකට දෙන රෙසිපී සහ නිර්මාණ තවත් බැච් එකකට දෙන්නේ නැහැ. නවීන පන්නේ නිර්මාණ හොයලා අනිත් බැච් එකටත් දෙන ගුරුවරියක්.